Hi guys, welcome back to Foodseeker YouTube channel. අපි අද ඇවිල්ලා ඉන්නේ Courtyard by Marriott hotel එකට. අපි ගිහිල්ලා බලමු මේගොල්ලන්ගේ lunch buffet එක කොහොමද කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ හොටෙල් එකේ බේරා කිචන් රෙස්ටුරන්ට් එකට. ඔයගොල්ලන්ට ලන්ච් බුෆේ එක ගැන මීට වඩා ඩීටේල්ස් කියලා දෙයි මහසෙන්. ඔව් දැන් අපි බුෆේ ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. මෙයාලගේ බුෆේ එක ස්ටාර්ට් කරන්නේ 12:30 වලට. 12:30 වලින් ඉඳන් 2:30 වෙනකම් පැය දෙකක් මෙයාලගේ ටයිම් එක තියෙනවා බුෆේ එකේ. ඒ වගේම බුෆේ එකේ මෙයාලගේ ප්‍රයිස් එක වෙනවා 1 person 6200ක් වෙනවා. තව ටිකකින් බුෆේ එක ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා බුෆේ එක ගිහලා try කරලා. බුෆේ එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ තමයි බුෆේ එකේ ස්ටාර්ටින් ඒරියා එක. මෙතන බෙඩ්ස් වෙරයිටිස් කීපයක්ම තියෙනවා. සොප්ස් වර්ග තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට ස්ටාර්ට් කරන්න පුළුවන්. අපි යන් නෙක්ස්ට් ඒරියා එකට. ඒ වගේම මෙතන තියෙනවා පිට්සා වර්ග සී ෆුඩ් එකක් වගේම චිකන් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා පාස්තා කෝන් එක. මෙතන ලයිව් ස්ටේෂන් එකක්. ඔයගොල්ලන්ට කැමති විදිහට කස්ටමයිස් කරගෙන ස්පැගටි පාස්තා ඒ වගේ දේවල් මෙතනින් හදා ගන්න පුළුවන්. නෙක්ස්ට් ඒරියා එක මෙතන තියෙනවා වෙජිටබල්ස්. මෙතන තියෙනවා රෝස්ටඩ් චිකන් ගන්න පුළුවන් මෙතනින්. මෙතන කෝල්ඩ් මීට් වර්ග තියෙනවා. ඊට අමතරව මෙතන ග්‍රිල් ස්ටේෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ සලාඩ්ස් ඒරියා එක. මෙතන ඔයාලට ඕන වෙජිටබල්ස් ටික තියෙනවා. ඔයාලට මෙතන ෂූටර්ස් තියෙනවා. කැමති විදිහට සලාඩ්ස් හදා ගන්න පුළුවන් මේ ඒරියා එකේ. ඊට අමතරව මේ ඒරියා එක තියෙනවා. මේ ඒරියා එකේ යාලා හදපු සලාඩ්ස් තියෙනවා. වෙරයිටිස් ගොඩක් තියෙනවා. අපි බලමු නෙක්ස්ට් ඒරියා එක. මේ තියෙන්නේ මේන් කෝස් එක. මෙතන කරිස් වර්ග කීපයක්ම තියෙනවා. රයිස් වර්ග කීපයක් තියෙනවා. මෙතනින් ඔයගලන්ට කරිස් වර්ග try කරන්න පුළුවන්. මේ තියෙන්නේ චයිනීස් ඒරියා එක. මෙතන නූඩල්ස්, චිකන්, ඒ වගේම ෆිෂ් ඩෙවල් එකක්, බීන්ස්, ඒ වගේ චයිනීස් කරිස් වර්ග ගොඩක් මෙතන තියෙනවා. චයිනීස් වලට කැමති අයට මෙතනින් try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඩිසර්ට් ඒරියා එක. ඔයාලට පේනවා මෙතන තියෙනවා බ්‍රවුනීස්, රෙඩ් වෙල්වෙට් කේක්ස් ගොඩක් වෙරයිටිස් තියෙනවා. මේ තියෙන්නේ ඩිසර්ට් ඒරියා එක. හරියට අපි මුලින්ම try කරන්න ඇවිල්ලා තියෙන්නේ සුප් ඇන්ඩ් බ්‍රෙඩ් කෝර්නර් එකට. මෙයාලගේ සුප් වර්ග දෙකක් තියෙනවා. ලෙමන් ග්‍රාස් ෆ්ලේවර් සුප් එකයි ඊළඟට ජපනීස් සී ෆුඩ් සුප් එකයි. ඒ වගේම බ්‍රෙඩ් වර්ග ටිකක් තියෙනවා. ඒක වේරියේෂන් බ්‍රෙඩ් වර්ග ටිකක්.
අපි සැලඩ් කෝන් එකෙන් ගත්තා චිකන් ඇන්ඩ් පයිනැපල් සැලඩ් එකයි චීසි පැස්ටා සැලඩ් එක ගත්තා ඒ වගේම වෝටර්මෙලන් ඇන්ඩ් ෆෙටා චීස් කරවන කරපු සැලඩ් එකක් තියෙනවා ඒක ගත්තා ඒ වගේම තව සැලඩ් වර්ග තියෙනවා ග්‍රිල් ෆිෂ් සැලඩ් එකක් තියෙනවා ඒ වගේම මෂ්රූම් ඇන්ඩ් කෝන් මික්ස් කරපු සැලඩ් එකක් තියෙනවා ආ සීෆුඩ් සැලඩ් එකක් තියෙනවා Chinese corn එකට දැන් ඇවිල්ලා තියෙන්නේ chicken and egg noodles එකක් තියෙනවා chili chicken wings festival එකක් තියෙනවා garlic bean එකක් තියෙනවා ඊට පස්සේ vegetable chops එකක් තියෙනවා dal curry තියෙනවා roasted potato තියෙනවා cashew and green tea curry එකක් තියෙනවා roasted chicken එකකුයි pork curry එකකුයි තියෙනවා දැන් ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් corner එකට yellow rice තියෙනවා ඒ වගේම white rice තියෙනවා ඊට පස්සේ මාළු ඇඹුල් තියල් තියෙනවා අදල ටෙම්පර්ඩ් කට්ලට් එකක් තියෙනවා දාල් වයිට් දාල් එකක් තියෙනවා පස්සේ අනියන් පුලාව් එකක් තියෙනවා ඉන්දියන් රයිස් එකක් ඒ වගේම කරීස් ටිකක් තියෙනවා meat වර්ග තියෙනවා chicken එකක් තියෙනවා ඒ වගේම මට්ටු හරි එකක් තියෙනවා
අපි ඩෙසර්ට්ස් try කරන්න යාවේ ඉස්සලාම මේ උම්මලී කියලා ඩෙසර්ට් එකක් තියෙනවා ඒක නිකන් කම්මේ හැදෙන්න නිකන් අරබික් ඩෙසර්ට් එකක් වගේ ඩෙසර්ට්ස් වලට කේක්ස් වර්ග ගොඩක් තියෙනවා මැංගෝ චීස් කේක් එකක් තියෙනවා ඒ වගේම රෙඩ් වෙල්වෙට් එකක් තියෙනවා සැමෝලිනා කියලා තියෙනවා යා වටලප්පන් වගේ පොඩි එකක් අපි try කරලා බලමු මොකක්ද කියලා ඒ වගේම කිතුල් හත් දාපු කේක් එකක් තියෙනවා මික්ස් කේක් එක බ්‍රවුනි එකක් තියෙනවා රෝස් මහලා කියලා තියෙනවා ජෙලි එකක් වගේ හරිනම් අදත් වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි අවිල්ලා තියෙන්නේ අපි අද ආවේ කෝට්යාඩ් බයි මැරියට් එකේ ලන්ච් බුෆේ එකට ආවේ මෙයාලගේ සුප් කෝන එකක් තිබ්බා ඒ වගේම බ්‍රෙඩ් කෝන එකක් තිබ්බා ඒ වගේම පීසා වර්ග තිබ්බා ඊට පස්සේ පැස්ටා ලයිව් කුකින් ස්ටේෂන් එකක් තිබ්බා ඒ වගේම චිකන් රෝස්ට් චිකන් කෝන එකක් තිබ්බා ඊට පස්සේ සලාඩ් කෝන එකක් තිබ්බා ඊට පස්සේ ඉන්දියන් ශ්‍රී ලංකන් චයිනීස් වේරියේෂන් වලින් කෑම් වර්ග තිබ්බා ඒ වගේම ඩෙසර්ට් කෝන් එකක් වෙනම තිබ්බා ඔයාලට කොහොමද අද මට ඒ ටිකෙන් පැස්ටා එක රහයි පැස්ටා එක ඇත්තටම මට ඒක රසයි ඔව් පැස්ටා එකට නම්බර් 1 දෙන්න පුළුවන් පැස්ටා එක ඇත්තටම රසයි ඒ වගේම පීසා එකත් හොඳයි පීසා එක තින් ක්‍රස්ට් පීසා එකක් තිබ්බේ සී ෆුඩ් උයි චිකන් උයි තිබ්බා දෙකම හොඳයි ඕවරලි කෑම ටික ගොඩක් හොඳයි ඔව් ඔයාලට කොහොමද දැනුනේ කෑම ටික කෑම හොඳයි කියන්නේ අර ෆුඩ් එකෙන් ෆුඩ් එකට හොඳ ටේස්ට් එකක් තියෙනවා ඔක්කොම අර එකම ටේස්ට් එකෙන් නැහැ ටේස්ට් එක හොඳ වෙරයිටි එකක් තියෙනවා සලාඩ් කෝන් එක මගේ කොහොමද ෆේවරිට් සලාඩ් කෝන් එකත් ඕකේ ඒක චිකන් සී ෆුඩ් ඒ දෙකෙන්ම තිබ්බා ඩිසර්ට් ටිකත් හොඳයි හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබ්බා ඕරලි ගත්තාම ඕකේ බුෆේ එක හොඳයි සැටිස්ෆයිඩ් බෙවරේජස් වර්ග බුෆේ එකේ නැහැ ඔයාලට බෙවරේජස් වර්ග මොනවා හරි ඕන නම් අලාකාට් මෙනු එකෙන් සිලෙක්ට් කරලා ඕඩර් කරගන්න පුළුවන් හරියනම් අපි වීඩියෝ එකේ එන්ඩ් එකට අවිල්ලා තියෙන්නේ මෙයාලගේ බුෆේ එක කලින් රිසර්වේෂන් දාලා ඉන්න මොකද මේ කට්ටිය ටිකක් වැඩිපුර හිටියා මේ වීක් ඩේ එකක් වුණත් ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම අපේ වීඩියෝස් බලන්න ඒ වගේම කමෙන්ට් කරන්න ඔයාලගේ ideas අපිට කමෙන්ට් කරලා දාන්න ඒ වගේම like කරන්න එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු වෙනවා bye